දැන් ඔය අර මගේ ප්‍රසිද්ධ මම කොහරි දේශනා කරා අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මම මේ පැහැදිලි කරලම ඊළඟ එකට යන්න. මේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වැදගත්කම. එහෙමයි. එතකොට මේ ලෝකේ හිතන දේ කවදාවත් වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ. හැබැයි කවුරුවත් අහලා නැහැ ඊට කලින් කියපු එක. මම දැක්ක සමහර භික්ෂුන් වහන්සේලා කියනවා ඒක වැරදි. මං කියන්නේ ඊට කලින් කියපු එකත් අහලා මේක කිව්වා නම් හොඳයි කියලා. සම්පූර්ණම කතාව. සම්පූර්ණම කතාව. වීරිය වැඩුවේ නැත්තම් මොකද වෙන්නේ? වෙන දේ හිතා ගන්න බෑ. පුළුවන්. වීරිය වැඩුවේ නැත්තම් හිතන දේ වෙනවද? ඔන්න ඔය වීරිය කියන කෑල්ල නැහැ. ඔය සනරාමර සෙවණෙන් තමයි මම මේක ඉස්සරලම මම මෙතෙක් කල නිශ්ශබ්දව හිටියා. වෙලාවක් නැති හින්දා. නමුත් සම්බුද්ධ ශාසනය පවතින්නෙත් කල්යාණ මිත්‍රත්වයේ මත, සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නෙත් කල්යාණ මිත්‍රත්වයේ නැති වුණාම. එහෙමයි. එතකොට සමහර භික්ෂුන් වහන්සේලානේ අර ද්වේෂ සහගත විවේචනය කරනවා. මම ඒ සියලු දෙනාට බොහොම කරුණාවෙන් කියනවා. වීරිය වැඩුවේ නැත්තන්නම් වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. වීරිය වැඩුවොත් ඒ කර්මානුරූපීව කර්මය හරස් වෙලා, කර්මය දැඩි වෙලා, කර්මය බලවත් වුණාම වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. කර්මය දැඩි වුණාම භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ කම්මං දල්හං කිංති කරෝමි. කර්මය දැඩි වුණාම වෙන්නේ මොකද්ද කියන්නත් බෑ, හිතන දේ වෙන්නෙත් නෑ. එහෙමයි. නමුත් වීරිය වඩපුවාම අපි හිතාගෙන ඉන්න දේවල් වලට ලං වෙන්න පුළුවන්. එනිසා ඔය වීරිය කතන්දරේ නැතුව ඇහිච්ච කෑල්ලකට අර්ථකථන දක්වනවා. එනිසා ඒ ද්වේෂයෙන් නෙමෙයි, කල්යාණ මිත්‍රත්වයෙන් සම්බුද්ධ ශාසනය තුල කටයුතු කරපුවාම බුදු සසුන බැබලෙනවා.